මහින්ද අයියා කොහොමද මේ පාර මොනවද ගහපු වී වර්ගය? මම මේ ගමන ගාලා තියෙන්නේ 362 වී වර්ගයේ. රතු එකනේ. රතු එක බීජ විතර වී ගොයිපලක් තමයි මේකේ තියෙන්නේ. ඒක තමයි මම මේ ගමන මේ මහත්තයා මේ ගහලා තියෙන්නේ. හරි මේක දැක්කම පේනවා හොඳට අනිත් කුඹුරුත් එක්ක පොඩි වෙනසක් තියෙනවා. මේකට පෝර එහෙම මොනවද ගැහුවේ ඔයාලා? තුන් ඊය හාලා. ඒ කියන්නේ පාරම්පරිකව වගා කරන ගොවියෙක් මම. මට පෝර ගැහුවා. මම මේක යොමු කරා. ජිපියෝන් මම අවස්ථා දෙක තුනක යොදලා තියෙනවා. ඒ යොදපු අවස්ථාව තුළදී මට ලොකු දෙයක් ලැබෙනවා මේකෙන්. එකක් තමයි දැන් මේක බණ්ඩි අවස්ථාව වෙනකොට ගොයම පෙරලෙන්නේ නැති අවස්ථාව. ඒක ක්‍රියාත්මක කරනවා නම් ඒ කාලේ අපි කරේ 10 අඟුරු නිර්මාණය කරනවා. නමුත් අද ඒ දේ ඉවෙන්නේ නැහැ. නමුත් මේක මම කරගෙන යනකොට කෘමිනාශක එහෙම අවම පැත්තක් යන්න තියෙනවා. ඒ කියන්නේ මේ සතුන්ගේ හානිය පැලමැක්ක දැන් සාමාන්‍යයෙන් පැලමැක්ක ආවනේ මේ පාර අර යල් කන්නේ වුණාට මේ පාර ගොඩක් වැස්සත් එක්ක ජාය පැලමැක්ක හිටියා. මේකට එතකොට එහෙම ගැටලුවක් ආවේ නැහැ. එහෙම ගැටලුවක් ආවේ නැහැ. මුල් ආරම්භයේ ඉඳලා කීඩා වගේ උදුර වුණත් ආවේ නැත්තේ මම නිරන්තරයෙන්ම ශේෂ්ත්‍රයේ පරීක්ෂා කරනකොට වෙන ගොයි දැන් අල්ලපු ඉඩම බලන්න පුළුවන්. වෙන ශේෂ්ත්‍ර ඕන කෙනෙක් බලන්න මේකේ ගොයංගායේ වර්ධනයේ විශාල ලෙස තියෙනවා. ඊට පස්සේ මේ ගොයංගා හයියයි. මේක කෘමි සතාට විදින්න බැරි වෙන චන්තරේ මේ ජිප්ලොම් මේ ඒ අවස්ථා කීපේ ගහනකොට මට දැනුණා මේකෙන් මට බිත්තර වී නිෂ්පාදනයට වැඩිය සෞඛ්‍ය සම්පන්නන වී වගාවක් කරන පැත්තත් මට යොමු වෙලා තියෙනවා. ඒක නිසා මහත්තයෝ මෙන්න මේක අතිසාර්ථක දීර පොරක් ඇටියද මම යොදාගෙන යනවා එක දිගින් දිගට. මම යොදාගෙන යනවා. දැන් මම යොදාගෙන යනකොට අපේ ගොවි සංවිධාන වල මේ අවස්ථාව වෙනකොට ගොවීන් රාශියක් මේක අනුගත කරගෙන යනවා. එතකොට ඔය කියන විදිහට අපේ ගොවි මහත්තයා කියන්නේ මේකට මඩ පොර ටික ගැහුවා ඊට පස්සේ යූරියා භාවිතා කරේ නැහැ. ඊට පස්සේ ඔය ජිප්ලොන් එක තමයි මේකට යොදලා තියෙන්නේ. දැන් ඊදේලා ඉවරයි දැන්. ඔව්. එතකොට කීපාරක් ගහුවද ඔකේ? දැන් මේ වෙනකොට අවස්ථා තුනක යොදලා තියෙනවා. ජිප්ලොන් කියන ඔව් අවස්ථා තුනක් යොදනවා. ඒක ගොවි මහත්තයාටම අදාහ ගන්න පුළුවන්. අපි යූරියා ගන්න අවස්ථාව තුළදී ගොයමේ වෙනස කොහොමද කියන අවස්ථාව වෙලදී ගොයම වෙනස් වෙන ආකාරයේ වෙලාවේදී ගොවි මහත්තයම ඒක තේරුම් ගන්න ඕනේ. හරිද? රටේ මෙහෙම දෙයක් තියෙන දැන් අපිට දැන් කන්න ගන්නාවක් ලංකාවේ පොහොර ගත්තම අපිට අවිනිශ්චිත තත්ත්වයක් තියෙන්නේ. එතකොට ඒ පොහොර ගහලා දවස් 3න් සමහරක් කලකට මේ ගොයම හොඳටම පාට ගැන්නිලා හැදෙනවා. නමුත් ඊට ඉස්සෙල්ලා මෙයාලට පෝෂ්‍ය පදාර්ථයක් නැහැ. හරිද? මේකෙන් ඊට වැඩිය සති කීපයකට පෝෂ්‍ය පදාර්ථයක් අයත් වෙලා තියෙනවා. අපි ලොකු දවන්ත පොහොර කියලා යෙදුවට අපේ අහිංසක ගොවීන් මේ වෙනකොට ලොකු විශාල හානිදායක තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අනිවාර්යයෙන් රසායනික පොහොර කිව්වම කොහොමද ඒක ශරීරයට එහෙම හිතකරපත් යන්නේ. ඒක නිසා ජිප්ලොන් කියලා කියන්නේ මේ වගාව ඇවිල්ලා බලනකොට වැඩි දෙයක් තමන්ලා කරලා හැකියාව බලන්න ඒ කියන ක්‍රමවේදයට මේ අනුගත කරලා තමන්ලා කරන්න. මේ ජිප්ලොන් කියලා වෙලා එක ගමනම විටමින් කියලා වෙලා එක ගමන ගහලා වෙරලා මේ ඉවර කරන්න බෑ. හරිද? සමහරක් කලා සමහර ගොවියෝ කියන මේ අපි ගැහුවා. හරිද? ඒ ගැහුවට ඒක එක ගමනෙන් ගහලා ඉවර කරන්න බෑ. අවස්ථා 1 2 3 කියන අවස්ථා තුනක් තියෙනවා. හරිද? මේක ශේෂ්ත්‍රයේ නියමානුකූලව ගොවි මහත්තයෙකුට කරගෙන යන්න පුළුවන්. ඒක තමයි දැන් අර අනිත් කුඹුරුත් එක බලවම දැන් මේ ප්‍රදේශයක් ගත්තත් මේ පාර කහවීම තිබ්බනේ. ඔව්. හැමතැනම තිබ්බ. දැන් මේ කුඹුරේ ඒක පේන්නේ නැහැ. ඒක විශේෂත්වයක්. ඔව්. ඒකට දැන් එහා පැත්තේ කුඹුර ගත්තත් ඒක සම්පූර්ණ කහ වෙලා ඒකට විවිධ කරුණු තිබ්බා. දැක්කත් තිබ්බා. ඊට පස්සේ පෝර ටික හරියට දැක්කත් එක්ක ගැහුවට හේදිලා ගියා. ඒ ප්‍රශ්න තිබ්බා. ඊට පස්සේ නිමතෝරා වගේ ප්‍රශ්න තිබ්බා. හැබැයි මේක එහෙම එකක් නැහැ. පේන්නේ නැහැ. හොඳට තියෙනවා. ඒ වගේම තමයි බැලුවම පේනවා මේ ජදපත්‍රයේම හොඳට මහතට තියෙනවා. ඒ කියන්නේ ආහාර නිෂ්පාදනය හොඳට වෙලා තියෙනවා. කරලා තියෙනවා වගේ. ඒක ගැටලුවක් නැහැ. ඒතකොට සාමාන්‍ය අපේ පෝර නිර්දේශයේ ගහපු විදිහටම මේකේ ගොයන්ගා හැදිලා තියෙනවා. يعني ජිප්ලොන් වලින් ඒක සිද්ධ වෙලා තියෙනවා. උත්පාදනය වෙලා තියෙනවා. ඒක තවත් එක දෙයක් මහත්තුරු. දැන් මං කියවනේ කලින් එක අවස්ථාවක් මේක ජිප්ලොන් ගහලා පෙරලා මේ මෙහෙම දෙයක් කියන්න බෑ.
අනිත් එක ওই මහත්ය දැනගන්න ඕනි. තමන්ගේ ශේෂ්ත්‍රය හදාගන්න මුල් ආරම්භයේ ඉඳලා. හරිද? මඩ 1 2 3 කියන ඒ තුන හාලා ඕන කුඹුරු කරන්න. එහෙම නැතුව අපි කියමු ජිප්ලෝන් ගහලා වෙලා එක අවස්ථාවක් ඒකට දෝෂාරෝපණය එහෙම ලක් කරන්න එපා කියලා මම එක ගොවි මහත්යෙක්ම තිල්ලනවා. අහක් පොඩ්ඩක් ගලවලා ගමුකෝ බලන්න. ඔව් මහත්තයා මුල් පද්ධතිය එහෙම බලන්න පුළුවන්. අපි දැන් මේ කියන්නේ මේක පළවෙනි අවස්ථාව නෙවෙයි. මගේ ගොවිපලේ මේ දෙවෙනි අවස්ථාව. කලින් එකටත් ඔව් කලින් එකේ අස්වනු සමිතිනේ ලොකු අස්වන්නක් තිබුණා. හරි මේ ගොයම් මුල ඔබතුමා දැන් මනින්න අඩියකටත් වැඩි ප්‍රමාණයක් මේ තියෙනවා. අපේ D1 ගැමුණු ගොවි සංවිධානය මෙන්න අධීක්ෂණය කරන්න අපි කිව්වටම බෑ අධීක්ෂණය කරන්න මේ වගාවට හැර එළවලු භෝග මුංගට භෝග සියල්ලක්ම මම මේ කරගෙන යනවා. දැනට කරගෙන යනවා. ඕනම ගොවි මහත්තයෙකුට ඇවිල්ලා මම ඒ දේ පෙන්වන්නම් කරන ක්‍රමවේදය පෙන්වන්නම් මේක සාර්ථක පැත්තක් යනවා. අපිට විශාල ආර්ථිකයකොත් ඉස්සරහට උත්පාදනය වෙනවා.